සෙරන්ඩිප් ඇස්ට්‍රොලොජි නාලිකාව මිථුන ලග්න හිමියන්ට අප්‍රේල් මාසයේ කෙසේද ඔබගේ ලැබීම් කියලා අපි බලමු. ඒ අනුව මේ කාලය තුල අප්‍රේල් මාසයේ තුල බුධ ග්‍රහයා 9 වන භාවයේ ඒ වගේම 10 වන භාවයන් හරහා ගමන් කිරීම, රවි 11 වෙනි භාවයේ උච්ච වීමත් ඉතා සුවිශේෂී ප්‍රතිඵල ඔබට උදා කරවීමට සමත් වෙනවා. ඉතින් රවිගේ ගමන ගැන ගත්තොත් රවි ග්‍රහයා අප්‍රේල් 14 දක්වාම 10 වෙනි භාවයේ මීන රාශියේ තමයි ගෝචරය සිද්ධ කරන්නේ. ඉන්න අනතුරුව 11 වෙනිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වෙලා අප්‍රේල් 14 වෙනිදා සිට උච්චව ගමන් කිරීම ආරම්භ කරනවා. ඉතින් මෙහි ශාස්ත්‍රීය පදනම විශේෂයෙන් මෙවැනි කාලයක කෙසේද ඔබට ලබන తත්වය 10 වෙනි භාවය කියන්නේ කර්මස්ථානයේ හෙවත් රැකියාව නියෝජනය කරන ස්ථානය. ඉතින් රවි 14 වෙනිදා දක්වා මෙහි ගෝචරය සිද්ධ කරනකොට ඔබට රැකියාවේ ස්ථාවර භාවයක් ඇති කරනවා. එක් පැත්තකින් එය දිග්බල තත්වයක් නොවුවත් වෘත්තීය ගෞරවය ආරක්ෂා වන තත්වයක්. ඉතින් රජයේ රැකියාවල නිරත වෙලා සිටින අයට උසස් නිලධාරීන්ගේ අවධානය යොමු වෙන්න, අත්හිටුවා තිබූ වරප්‍රසාද නැවත ලබන්නට මේ කාලවකවානුව හේතු අරගෙන එනවා. ඉතින් 14 වෙනිදායින් පස්සේ රවි 11 වෙන්න නැත්නම් අයස්ථානයට පැමිණීම මිථුන ලග්න හිමියන්ට එහි උච්ච වෙනවා. රවි ග්‍රහයා එක්සෙල් පව කියන తත්වය. මේ తත්වයත් එක්ක රැකියාවේ කැපවීම සඳහා මූල්‍යමය ප්‍රතිලාභ ගලා යාමක් තමයි සිද්ධ වෙන්නේ. පැවති බාධා ඉවත් වෙලා ජයග්‍රහණය අත්විඳීම රවිගේ බලය 14 වෙනිදා වර්ධනය වීමත් සමග සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව තමයි 11 වෙනි භාවයේ සිදුවන මෙම తත්වය නාරද සංහිතාව පැහැදිලි කරන්නේ. ඒකාදශේ රවි ලාභං කරෝති විවිධං නෘණාම්. ඉතින් නාරද සංහිතාවේ ගෝචර ඵල අධ්‍යායය තමයි මේ తත්වය පැහැදිලි කරන්නේ. රවි 11 වෙනි භාවයේ සිටිනකොට පුජ්‍යලයාට විවිධ මාර්ගවලින් ලාභ ලැබෙනවා සහ රජයෙන් හෝ උසස් නිලධාරීන්ගෙන් ප්‍රසාදයේ හිමිවන බව තමයි මෙහිදී ප්‍රකාශයට පත්වන්නේ. ඉතින් 11 වෙනි භාවය කියන්නේ අය භාවය. නැකත් අධිපති දෙවියන් අශ්විනි කුමාරවරු මෙහිදී අප්‍රේල් මාසයේ 14 වෙනිදා අශ්විනී නක්ෂත්‍රයටයි මුලින්ම ප්‍රවේශ වන්නේ මේෂ රාශිය තුල. එහිදී මම කිව්වා අශ්විනී නැකත අශ්විනී කුමාරවරු පිළිබඳව අධිපති දෙවියන් හැටියට. ඉතින් එය වෛදික ජ්‍යොතිෂයේ පැහැදිලි කරනවා මූලාශ්‍රවල මොවුන් දෙව්ලොව දෙවියන් හැටියටත් රවි මෙම නැකතේ උච්චව ගමන් කරනකොට දීර්ඝකාලීන රෝගාබාධ තිබ්බ අයට ඒවායින් සුවය ලබන්න, ඒ වගේම මෙම දෙවිවරුන්ගේ එම වෛද්‍ය කර්ම බලය නිසාම ශරීරයේ ජීව ශක්තිය වර්ධනය කරන්න අවශ්‍ය මාර්ගය පැහැදෙන බව මිථුන ලග්න හිමියාට. ඉතින් වෘත්තීය මට්ටමෙන් ගත්තත් ඔබට ඉහළ තලයකට ගමන් කරන්නට පුළුවන් මේ කාලවකවානුව තුළ සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධ රැකියාවල නිරත වෙලා සිටින අයට ඔබට හොඳ කාලයක්. රූපලාවන්‍ය හෝ සහන සේවා අංශවල නිරත වෙලා සිටින අයටත් ලාභ ගෙන දෙන්න, ප්‍රසිද්ධියක් ලබන්න මේ తත්වය අප්‍රේල් මාසයේ 14න් පස්සේ අශ්විනී නක්ෂත්‍රයේ බලය අරගෙන එනවා. ඉතින් බරණී නැකතට රවි ග්‍රහයාගේ ගෝචරය සිද්ධ කරන්නේ වෛදික ජ්‍යොතිෂයට අනුව බරණී කියන්නේ අධිපති දෙවියන් යම ධර්මරාජ හැටියටයි හඳුන්වන්නේ. යුක්තිය විනය නියෝජනය කරන නක්ෂත්‍රයක් බරණී කියන්නේ. රවි මෙහිදී ලබා දෙන්නේ සැබෑ උත්සාහයකට ලැබෙන නියම ප්‍රතිඵලය. ඔබ අවංකව උත්සාහ කරන දේවල් වලට ප්‍රතිඵල ලැබෙන කාලයක්. ඉතින් අවංකව කටයුතු කරන අයට මේ කාලය තුල ගැටලු වලින් නිදහස් වෙන්න, විශේෂයෙන් නීතිමය ගැටලු තියෙනවා නම් මෙවැනි කාලවල නිදහස් වීමට අවශ්‍ය මාර්ගය අවංක උත්සාහය ඇති අයට ලැබෙනවා. ඒ වගේම අප්‍රේල් මාසයේ 28 වෙනිදා සිට තමයි බරණී නක්ෂත්‍රයේ ගෝචරය සිද්ධ වන්නේ. උරුම හිමිකම් හෝ හිඟ මුදල් ලබා ගැනීමටත් මෙවැනි කාලවල වල මිථුන ලග්න හිමියාට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ආදි වශයෙන් තමයි ඔබට රවිගේ තත්වය පිළිබඳව තොරතුරු පැහැදිලි කරන්නට පුළුවන්. ඒ වගේම ග්‍රහ යෝග පිළිබඳව පැහැදිලි කරනකොට රවි කුජ බුධ සංයෝජනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ තුලිනුත් වෘත්තීයමය උත්සාහය
කළමනාකරණය සහ රාජ්‍ය අනුග්‍රහය එක්වීම තමයි මෙහිදී සිද්ධ වන්නේ. කුජගෙන් කළමනාකරණ බලය වෘත්තීයමය උත්සාහය ලැබෙනවා සහ බුදගෙන් ඒ සඳහා දැනුම බුද දුර්වලව සිටියත් ඒ සඳහා අවශ්‍ය දැනුම සකස් කරනවා. මොකද මේ තත්වය 10 වෙනි භාවයේ සහ 11 වන භාවයන් ඔස්සේ තමයි සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඔබගේ මීන සහ මේෂ රාශියන් ඔස්සේ. කුජගේ ගමන ගැන බැලුවත් ඔබට කර්මස්ථානයේ මීන රාශිය ඔස්සේ තමයි ගෝචරය සිද්ධ කරන්නේ මිථුන ලග්න හිමියන්ට. මෙහි තත්වය පිළිබඳව පරාශර හෝරා ශාස්ත්‍රය පැහැදිලි කරනවා. කර්මස්තේ මංගලේ ජාතෝ රාජ කර්ම රතෝ භවේත්. පරාශර හෝරා ශාස්ත්‍රය කුජ 10 වෙන්නේ ගෝචරය සිද්ධ කරනකොට පුජ්‍යලයා රැකියාවේ දක්ෂයෙකු පරිපාලන බලය හිමි කරන තත්වයකට අරගෙන එන තැනැත්තෙකු බවට පත් කරනවා. සහ ඔබට 10 වෙනි භාවයේ කර්මස්ථානයේ මෙම බලය හමුවේ එක පැත්තකින් නැකැත් අධිපති දෙවියන් පූර්ව භද්‍රපාද නක්ෂත්‍රයේ දෙවියන් අජේකපාද දෙවියන් හැටියටයි හඳුන්වන්නේ. ඉන් අනතුරුව කුජගේ ගෝචරය උත්තර භද්‍රපාද නක්ෂත්‍රයට සිද්ධ වන්නේ අප්‍රේල් මාසයේ 6 වෙනි දින. එයත් මීන රාශිය තුලමයි 24 වෙනි දින රේවති නක්ෂත්‍රයට ගෝචරය සිද්ධ කරනවා. ඉතින් උත්තර භද්‍රපාද නක්ෂත්‍රයේ අභිර්බුද්ධඥ දේවතාවා තමයි ඔබට ආරක්ෂාව සපයන්නේ. රේවති නක්ෂත්‍රය ඔස්සේ ගෝචරය සිද්ධ කරනකොට පූෂා දේවතාවාගේ රැකවරණය ඔබට ලැබෙනවා. ඉතින් මේ නක්ෂත්‍ර අධිපති සහ නක්ෂත්‍ර පිළිබඳව වෙන වෙනම අපි පැහැදිලි කරගමු. කෙසේද කුජගෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල මේ කාලවකවානුව තුල කියලා. එහිදී රැකියාවේ කැපී පෙනෙන දියුණුවක් කර්මස්ථානයේ මුල් කරගෙන ඔබට ඇති වෙනවා සහ ව්‍යාපාරික කටයුතු වලදී එඩිතරව තීරණ අරගන්න කාලවකවානුවකටයි මුල පුරන්නේ. එහිදී පූර්ව භද්‍රපාද නක්ෂත්‍රයේ අප්‍රේල් 2 වෙනිදා දක්වා ගෝචරය සිද්ධ කරනවා. එහිදී අජේකපාද දෙවියන් පිළිබඳව ගත්තහම කුජගේ ගෝචරය හමුවේ ඔබට තිබ්බ පැරණි ගැටලු රැකියාව තුල උවත් විශේෂයෙන් රැකියාව තුල සතුරන් අකුණු සැරයක් මෙන් ශනිකව මර්ධනය කිරීමට ඔබට ශක්තිය ලැබෙනවා. අජේකපාද දෙවියන්ගේ තත්වය රුද්‍ර ස්වරූපය එයයි. ඉතින් පරිපාලන ශාස්ත්‍රයේ රැකියාවල නිරත වෙලා සිටින අයට විශේෂ නායකත්ව හැකියාවල් ලැබෙන කාලයක්. පූර්ව භද්‍රපාද නක්ෂත්‍රයේ බලයෙන් මේ තත්වය ඔබට ලැබෙන්නේ කුජගේ ගෝචරය හමුවේ. ඉතින් උත්තර භද්‍රපාද නක්ෂත්‍රයට පිවිසීම අප්‍රේල් මාසයේ 6 වෙනිදා සිට තමයි සිද්ධ කරන්නේ. අභිර්බුධන්‍ය දෙවියන්ගේ බලය ගැඹුරු මුහුදේ වෙසෙන සත්වයක් මකරෙකු හෝ නාගයෙකු ලෙස තමයි මෙම සත්වයාව නම් කරලා තියෙන්නේ. මොහු පෘථුවියේ යම්කිසි ආකාරයකට පදනම ආරක්ෂා කිරීමක් හෝ සෙලවීමක් සිදු කරන කාලවකවානුවක්. එහිදී කුජගේ ගමන ඔබට ඔබගේ රැකියාව මිථුන ලග්න හිමියන්ගේ රැකියාව ව්‍යාපාරය තුල ස්ථාවර පදනමක් තමන්ගේ ව්‍යාපාරයේ රැකියාවේ ස්ථාවර පදනම සකස් කරන්න උත්සාහ කරන කාලයක්. ඉතින් දීපල ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලින් වත් ඔබට වාසි සැලසෙන කාලයකටයි අවතීර්ණ වන්නේ. දීර්ඝකාලීන ව්‍යාපෘති ආරම්භ කරන්න මෙය ඊටාත්ම සුබ කාලයක්. ඒ වගේම රේවති නක්ෂත්‍රයට පිවිසීම සිද්ධ වන්නේ අප්‍රේල් මාසයේ 24 වෙනි දින සිට. අධිපති පූෂා දෙවියන්ගේ අනුග්‍රහයයි ඔබට ලැබෙන්නේ. පෝෂණය ලබා දෙන දෙවිය හැටියට පූෂා දෙවියන් වෛදික ජ්‍යොතිෂයේ පැහැදිලි කරනවා. එක පැත්තකින් සංචාරකයන්ගේ ආගන්තුකයන්ගේ සතුරන්ගේ ආරක්ෂකයා ලෙසත් පූෂා දෙවියන් හඳුන්වනවා. කුජ රේවති නක්ෂත්‍රයට ගෝචරය සඳහා පැමිණීමත් එක්ක තමන්ගේ රැකියාව කර්මස්ථානයේ මුල් කරගෙන මෙය සිදුවන නිසා මිථුන ලග්න හිමියන්ට රැකියාව නිසා ලැබෙන ගමන් බිමන් සාර්ථක කරන කාලයක්. ව්‍යාපාරවලදී ඔබට පරිභෝගික ඒ වගේම ප්‍රසාදය ඉහළ යන කාලවකවානුවකට අවතීර්ණ කරනවා සහ ඔබට මූල්‍යමය වශයෙන් පෝෂණය ලැබෙන මාර්ග විවර කරන බවට මේ කාලවකවානුව තුළ ඉඟි ලබා දෙනවා වෛදික ජ්‍යොතිෂය ග්‍රන්ථයන්ට අනුව. ඉතින් බලපෑම ගැන කිව්වොත් රැකියාවේ කැපිපෙනෙන දියුණුවක් ඇති කරනවා. ව්‍යාපාරික කටයුතු වලදී එඩිතර තීරණ අරගෙන ලාභ ලැබීම තමයි සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඉංජිනේරුවන්ට තාක්ෂණික අංශයේ රැකියාවල නිරත වෙන අයට ආරක්ෂක අංශවල රැකියාවල නිරත වෙන අයට ස්වර්ණමය කාලයක් උදා වෙනවා. ඒ වගේම රවි කුජගේ සංයෝජනය හමුවේ ගිනි ගැනීම් පිපිරීම වැනි දේවල්
ඇති වෙන්නට තියෙන ස්වභාවය වැඩි. ඔබ ඉලෙක්ට්‍රෝනික පරිපත විදුලිය සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් උත් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීම වැදගත් මේ කාලවකවානුව තුළ. ඉතින් බුදගේ ගෝචරය සිද්ධවන්නේ ලග්නාධිපති බුද 9 වෙනි භාවයේ සිට 10 වැන්න දක්වා ගෝචරය සිද්ධ කරන කාලවකවානුව තුළ අප්‍රේල් මාසයේ 13 මීනයට පිවිසීමයි සිද්ධවන්නේ. ඉතින් මෙහි තත්වය බෘහත් සංහිතාව පැහැදිලි කරනවා දශම ගෘහ බුදං සර්වකාර්ය සාධකං. ඉතින් 10 වැන්නේ බුද ගෝචරය සිද්ධ කරනකොට සියලුම කටයුතු සාර්ථක කර ගැනීම බුද්ධිය මෙහෙයවීමට හැකිවන කාලවකවානුවකට ඔබව අරගෙන යන බව. ඉතින් නැකත් සම්බන්ධයෙන් බැලුවත් ඔබට මේ කාලවකවානුව තුළ බුදගේ ගෝචරය උත්තර භද්‍රපාද රේවති නක්ෂත්‍ර ඔස්සේ මීන රාශියේ සිදුවීමත් ඉතාමත්ම වැදගත්. අප්‍රේල් 30 නැවත මේෂ රාශියට පිවිසීම සිද්ධ වෙනවා. බුදගේ බලය මීන රාශියේදී අඩු බලයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ අනුව ඔබට 10 වැන්නේ සිටින නැත්නම් කර්මස්ථානයේ සිටින කුජ සහ රවි නිසා සුවිශේෂ බලයක් මේ සංයෝජනය තුලින් හිමි වෙනවා. ඒ වගේම සෙනසුරු මීන රාශියේ ගෝචරය සිද්ධ කරන නිසා ඔබට එහි බලය අඩුවීම බංගවන තත්වයක් අරගෙන එනවා. ඉතින් මේ තත්වය නක්ෂත්‍රයේ අනුව කියනවා නම් පූර්ව භද්‍රපාද නක්ෂත්‍රයේ ගෝචරය සිද්ධ කරන කාලවකවානුව තුළ ඔබට ලැබෙන්නේ බුධ අජේකපාද දෙවියන්ගේ බලපෑම යටතේ ලැබෙන ප්‍රතිඵල. මෙහිදී ලග්නාධිපති තමයි ඔබගේ බුධ විසින් පාලනය කරන ඔබගේ බුද්ධිය සහ ප්‍රක්‍රියාවේ පවතින සංකීර්ණ ගැටලු ෂණික විසඳුම් ලබා දීමට පත්වන කාලවකවානුවකට ඔබව අරගෙන යනවා. ඉතින් උත්තර භද්‍රපාද නක්ෂත්‍රයට පිවිසීම අප්‍රේල් මාසයේ 13 වනදා සිට. ඉතින් අබීර් බුදන් දෙවියන්ගේ බලපෑමෙන් ඔබට බුධ ග්‍රහයාගේ තත්වය එක පැත්තකින් ඔබගේ වෘත්තීය තත්වය ඒහා ආශ්‍රිතව ලිපි ලේඛන ගිවිසුම් මූල්‍ය සැලසුම් වඩාත් ස්ථාවර තත්වයකට අරගෙන එනවා. බැංකු හෝ නීතිමය ශාස්ත්‍රවල නිරත වෙලා සිටින අයට සුබදායක කාලයක් මේක. ඒ වගේම රේවති නක්ෂත්‍රයට පැමිණීම සිද්ධ වන්නේ මීන රාශිය තුල බුධ ග්‍රහය අප්‍රේල් මාසයේ 22. එහිදීත් ඔබට පූෂා දෙවියන්ගේ අධිපතිත්වයේ යටතේ රේවති නැකතේ බුධ බලවත් වෙනවා. ඉතින් බුධගේ ශක්තිය මෙහිදී මීන රාශිය තුල අඩුවත් නක්ෂත්‍ර බලය හමුවේ ඔබට sannivedana කටයුතු වෙළඳ ව්‍යාපාර දේශීය විදේශීය සබඳතා ඒ කියන්නේ ඔබ කුමන රටක ජීවත් වුවත් දීර්ඝ දුර ප්‍රදේශات එක්ක පවත්වන සම්බන්ධතා මගින් මූල්‍යමය ප්‍රතිලාභ සහ පෝෂණයන් ලැබීමේ වරප්‍රසාදය හිමි වෙනවා. ඒ අනුව තමයි කර්මස්ථානය මීන රාශිය නිසාවෙන්ම රැකියාවේ වගකීම් සමුදායක් පැවරීම සිද්ධ කරන්නේ. ඉතින් බුධ ග්‍රහයා ගොඩක් වෙලාවට ගිණුම්කරණය ලේඛනය නියෝජනය කරන නිසා මූල්‍යමය වාර්තා සකස් කිරීම බැංකු කටයුතු ලිඛිත ගිවිසුම් හරහා ඔබට වාසි සැලසෙන කාලයක්. නම් යම් යම් sannivedana ගැටලු අතපසුවීම් සිදුවිය හැකි. ඒ සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කරන්න කියලා තවවාද දෙන්න කැමතියි. සිකුරුගේ ගෝචර ගමනත් මෙහිදී වැදගත්. විශේෂයෙන්ම ඔබට සිකුරු 11 සහ 12 වෙනි භාවයන් ඔස්සේ සිදු කරන මෙම ගෝචර ගමන එක පැත්තකින් මේෂ රාශියට ප්‍රවේශ වීම, ඉන් අනතුරුව වෘෂභ රාශියට ප්‍රවේශ වීම හමුවේ ප්‍රතිඵල උදා කරනවා. ඒ අනුව නැකත් සම්බන්ධයෙන් ආවරණය කළහොත් ඔබට අශ්විනී නක්ෂත්‍රයේ භරණී කෘතිකා නක්ෂත්‍ර ඔස්සේ ගෝචරය සිද්ධ කරනවා. අවසානයේ රෝහිණී නක්ෂත්‍රයට ගෝචරය සිද්ධ කරනවා. මෙහිදී ඔබට ලැබෙන ප්‍රතිඵල මොනවාද? ඉතින් අප්‍රේල් මාසේ 6 වෙනිදා සිට ඔබට භරණී නක්ෂත්‍රය හරහා ගෝචරය සිද්ධ කරනකොට සිකුරු තමන්ගේ ස්වකීය නක්ෂත්‍රයක් වන භරණී නැකතේ ගෝචරය කිරීමේ බලය මිථුන ලග්න හිමියන්ට ලැබීම පදනම් කරගෙන නොසිතූ මුල්‍යමය ලැබීම් උදා වෙන කාලයක් විතරක් නෙමෙයි මිතුරන්ගෙන් සහ වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් උපකාර හිමිවන කාලවකවානුවකට ඔබ වර්ගෙන යනවා. ඉන් අනතුරුව තමයි කෘතිකා කියන නක්ෂත්‍රයේ බලය ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ තුලත් විශේෂ කාලයක් අප්‍රේල් 16 වනදා සිටම උදා වෙන තත්වය ඔස්සේ ඔබට අග්නි දෙවියන් අධිපති කෘතිකා නක්ෂත්‍රයේ බලය හමුවේ පැරණි ණය ගෙවා දමන්නට අත්‍යවශ්‍ය නොවන දේ
ඉවත් කරලා ජීවිතය පිරිසිදු කර ගැනීමට අවස්ථාව උදා කරන කාලයක්. විදේශ ප්‍රභවයන් දීර්ඝ දුර ප්‍රදේශවල සම්බන්ධතාවය හමුවේ විවිධ ප්‍රභවයන්ගෙන් ආදායම් ලබන්නට අවශ්‍ය පදනම මෙම කෘතිකා නක්ෂත්‍ර බලය නිසා ලැබෙනවා. ඉතින් ඉන් අනතුරුව ඔබට වෘෂභ රාශියට ප්‍රවේශ වීම සිද්ධ වෙනවා. වෘෂභ රාශියේදී ඔබට කෘතිකා නක්ෂත්‍රයේ බලය, රෝහිණී නක්ෂත්‍රයේ බලය පදනම් කරගෙන මෙම తත්වය වර්ගෝත්තම වශයෙන් ක්‍රියාත්මක වෙනවයි කිව්වොත් නිවැරදි. ඉතින් අග්නි දෙවියන්ගේ අධිපතිභාවය වෘෂභ රාශියේදී බෙහෙවින්ම ප්‍රබලයි. ඒ අනුව තමයි ජීවිතයේ අත්‍යවශ්‍ය ඒ වගේම දීර්ඝ දුර ප්‍රදේශයන් එක්ක සම්බන්ධතා පවත්වන්නට ලැබෙන අඩිතාලම වර්ධනය වන්නේ වෘෂභ රාශියේදී ගෝචරය සිද්ධ කරන කාලවකවානුව තුල. ඉතින් අප්‍රේල් මාසයේ 19 වෙනිදා සිට තමයි වෘෂභ රාශියේ සිකුරු බලවත් වන්නේ, ස්වශේෂ්ත්‍ර වන්නේ. ඒ අනුව ඔබට ලැබෙන ප්‍රතිලාභ වැඩි. රෝහිණී නක්ෂත්‍රයට පැමිණීම සිද්ධ වෙනවා 27 වෙනිදා සිට. ඒ අනුවත් බ්‍රහ්ම දෙවියන්ගේ අධිපතිත්වයෙන් රෝහිණී නක්ෂත්‍රයේ බලයෙන් 12 වෙන්නේ ස්වශේෂ්ත්‍ර බලයේ උපරිම වීමක් තමයි සිද්ධ වන්නේ. ඒ තත්වයේ සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගන්න, සැපවත් නිින්දක් ලැබීමට, මානසික සුවයක් ලැබීමට අවශ්‍ය පදනම සකස් කරනවා. ඉතින් එය පැහැදිලි කරන්නේ ව්‍යස්ථානයේ භෘගුස්තේන භෝග වෘද්ධි ඔබට මේ තත්වය පිළිබඳව සිකුරු 12 වැන්නේ ස්වශේෂ්ත්‍ර වීම සුබඵල හිමි කර දෙන සැප සම්පත් වර්ධනය කරන තත්වයකට අරගෙන එනවා. ඉතින් රවි කුජ බුධ සංයෝජනයත් ඒ හා සමගාමීව වැදගත්. මොකද වෘත්තීයමය උත්සාහයන්, කළමනාකරණය සහ රාජ්‍ය අනුග්‍රහය එක්වීම මෙහිදී සිද්ධ වෙන නිසා සමස්ත ප්‍රතිඵල ගැන කිව්වොත් ඔබට අප්‍රේල් මාසය මිථුන ලග්න හිමියන්ට ආදායම ධනය සම්බන්ධයෙන් ඉතා යහපත් කාලයක්. අප්‍රේල් 14න් පස්සේ ධනලාභ උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක වන කාලයක්. විවාහය සහ ආදරය ඔබට රහසිගත සම්බන්ධතා ඇති වෙන්නට පුළුවන්. පවුලේ සමගිය හොඳින්ම ක්‍රියාත්මක වෙනවා කුටුම්බය තුළ. සහ විදේශ සම්බන්ධතා ගත්තොත් මාසයේ වාසිදායක මාංශය දීර්ඝ දුර ප්‍රදේශات එක්ක පවතින සම්බන්ධතා අවදි වීම, විදේශ නැත්නම් දීර්ඝ දුර ප්‍රදේශයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල. රැකියාව, ව්‍යාපාර ගැන ගත්තත් ව්‍යාපාර ඉතාමත්ම සාර්ථකයි. රැකියාවේ ස්ථාවරත්වය ළඟා කරගන්නට පුළුවන්. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ ප්‍රායෝගික පුහුණුවට ඉතාමත්ම හිතකර කාලයක්. ඉතින් මේ ආදී වශයෙන් තමයි ඔබට තොරතුරු පැහැදිලි කරන්නට පුළුවන්. වෘත්තීය ජයග්‍රහණ ලැබෙන, මුල්‍යමය ස්ථාවරත්වයේ තහවුරු වන, දීර්ඝ දුර ප්‍රදේශවලින් ස්ථාවරත්වය ලැබීම් පෙන්වන කාලවකවානුවකටයි ඔබව අරගෙන යන්නේ. ඉතින් නක්ෂත්‍ර බලයන් පිළිබඳව පැහැදිලි කිරීමේදී ඔබට බෙහෙවින්ම ප්‍රතිඵලදායක කාලවකවානුවකට අවතීර්ණ වෙනවා. ඉතින් බුධගේ බලය යම් ප්‍රමාණයක් අඩු වුවත් සෙසු ග්‍රහයන්ගෙන් මේ බලය අවම කරන තත්වයක් හමුවේ ඔබට වැඩි ප්‍රතිඵල ජීවිතයට ළඟා කර දෙන්න මේ කාලවකවානුව සමස්ත අප්‍රේල් මාසයේ හේතු වෙනවයි කිව්වොත් නිවැරදි. එහිදී රාහු සහ කේතුගේ බලයේ සම්බන්ධයෙන්ුත් යමක් කිව යුතුයි. රාහු ඔබගේ 9 වෙනි භාවයේ කුම්භ රාශියේ තමයි ගෝචරය සිද්ධ කරන්නේ ශතබිෂ නක්ෂත්‍රයේ. ඉතින් භාග්‍යස්ථානයේ වූ 9 වැන්නේ ශතබිෂ නැකතේ තමාගේම නක්ෂත්‍රයක ගෝචරය වීම ලග්න හිමියන්ට වැදගත් සහ බලවත් තත්ත්වයක්. විදේශ ගමන්, උසස් අධ්‍යාපන කටයුතු, දීර්ඝ දුර ප්‍රදේශات එක්ක සම්බන්ධතා ඇති කරන කාලයක්. විදේශ අධ්‍යාපන අවස්ථා උදා වෙනවා. ඒ වගේම තාක්ෂණික දියුණුව සම්බන්ධයෙන්ුත් නවීන තාක්ෂණයේ විද්‍යුත් උපකරණ වෙන්න පුළුවන්. අන්තර්ජාලය ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු කරන අයට නොසිතූ ලාභ හිමි කරන කාලවකවානුවක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ආගමික පරිවර්තනයකුත් මෙහිදී සිද්ධ වෙනවා. සාම්ප්‍රදායික මතවලින් බැහැර වෙලා නව දර්ශනයක්, ආගමික මාවතක් කෙරෙහි උනන්දු ඇති කරන කාලයක්. ඒ වගේම කේතු 3 වෙනි භාවයේ සිංහ රාශියේ මග නක්ෂත්‍රයේ ගෝචරය සිද්ධ කරනකොට ඔබට යම් ආකාරයකට පීතෘත්වයට සම්බන්ධ මග නකතේ පිහිටීම නිර්භීතභාවය ඇති කරනවා. ඒ අනුව මග නක්ෂත්‍ර අධිපතියක් හේතුම වන නිසා ඔබට ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා විතරක් නෙවෙයි, සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට මිථුන ලග්න හිමියාව පත් කරන්න මේ ගෝචරය හේතු වෙනවා. සහෝදරයන්ගෙන් යම් දුරස්ථභාවයක් ඇතිවිය හැකි වුවත් තනිව වැඩ කිරීමෙන් ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන්. මෙයින් කියන්නේ නැහැ සහෝදරයන් අමනාප වෙනවයි කියලා.
ශනි නැත්තම් සෙනසුරු කර්මස්ථානයේ ගෝචරය මීන රාශියේ උත්තර භද්‍රපාද නක්ෂත්‍රයේ ගෝචරය සිද්ධ කරන්නේ. ඉතින් ඔබට මේ ගමන වෘත්තීය ජීවිතේ විශාල වගකීම් සමුදායක් ඇති කරනවා. ඉතින් නැකත් අධිපති උත්තර භද්‍රපාද නක්ෂත්‍රයේ අධිපතියාම වන නිසාම වෘත්තීය ස්ථාවරත්වයේ රැකියාවේ යම් ආකාරයකට වෙහෙස මහන්සි වෙලා කරන වැඩවලින් දීර්ඝකාලීන ප්‍රතිඵල හිමි කරගන්නට පුළුවන් තත්ත්වයක්. ඒ වගේම මීන රාශියේ කුජගේ ගෝචරය සිද්ධ වෙනවා. ඒ වගේම බුධගේ ගෝචරය සිද්ධ වෙනවා. මේ తත්වය හමුවේ ඔබට යම් ආකාරයකට පාලනය කිරීමේ බලයක්, මෙහෙයවීමේ බලයක් කළමනාකරණ ශේෂ්ත්‍ර වලින් උදාවන කාලයක්. දීපල නිවාස ඉඩකඩම් සම්බන්ධයෙන් ඒහා සම්බන්ධව කරන ව්‍යාපාරික කටයුතු වලින් උවත් ඔබට ලාභ ලැබීමේ අවස්ථා උදා වෙනවා. ඉතින් වැඩ අධික වීම නිසා යම් ආකාරයකට පීඩනයක් ඇති වෙන්නට පුළුවන්. වැඩ වැඩි වීමේ පීඩනය. ගුරු නැත්තම් බ්‍රහස්පති ලග්නේ මිථුන රාශියේ පුනාවසු නක්ෂත්‍රයේමයි ගෝචරය සිද්ධ වන්නේ. ඉතින් මෙය සවස්තු විශේෂී වන්නේ පුනාවසු නක්ෂත්‍රයේම ගෝචරය වීම මිථුන ලග්න හිමියාට ලැබෙන ඉහළ ආශිර්වාදයක්. ඉතින් පුනාවසු නක්ෂත්‍රයේ අධිපතියා වන්නේ ගුරු ග්‍රහයාම වන නිසා ඔබගේ පෞරුෂය, ඔබගේ බුද්ධිය, පෙනුම පවා වර්ධනය වන්න මේ කාලය හේතු ඇති කරනවා. සමාජයේ ගෞරවයට පාත්‍ර වන කාලයක්. සෙසු ග්‍රහයන්ගෙන් තේම ආශිර්වාදය ඔබට ලබා දෙනවා. ඉතින් සුබ ප්‍රතිඵල විශේෂයෙන් සිතේ සතුට සහනය උපරිම ආකාරයකට ලැබීම තමයි සිද්ධවන්නේ. ඉතින් සෙනසුරගෙන් මං කිව්වා වැඩ අධික තත්වයක් උදා වෙන කාලයක් කියලා. නමුත් සිතේ සතුටක් තිබෙනවා Taman කරන රාජකාරී සම්බන්ධයෙන්. ඒ වගේම ඔබට දරුවන්ගේ දියුණුව, විවාහය සම්බන්ධයෙන් වාසනාව එකවර හිමි කරන කාලවකවානුවකටයි අරගෙන යන්නේ. ඉතින් මේ ආදි වශයෙන් තමයි තොරතුරු පැහැදිලි කරන්නට පුළුවන් මිථුන ලග්න හිමියාට. ඔබ මේ දක්වා සෙරන්ඩීප් ඇස්ට්‍රොලොජි නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම සියලුම දෙනාට සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා. දුරකථන අංකය ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා. මං කියන්නම් 94යි 76යි 02යි 8යි 62යි 71. WhatsApp කෙටි පණිවිඩයක් එවලා ඔබගේ අවශ්‍යතාවය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් සියලු දෙනාටම ස්තුතියි.